හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද grocery shopping වීඩියෝ එකක් තමයි තියෙන්නේ. අපේ weekend එක කොහොමද ගත වුනේ කියලායි. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. දැන් අපි මුලින්ම ඇවිල්ලා ඉන්නේ ගෙදරට ඕන කරන එළවලු මස් මාළු වගේ දේවල් ගන්න. මේ ෂොප් එක චුට්ටක් තියෙන්නේ අපේ ගෙදරින් ටිකක් දුර. ඉතින් නිමාඩු වෙලාවට අපි මේකට එනවා. හස්බන්ඩ්ට සෙනසුරාදා වැඩ තිබ්බේ නැත්නම් ගොඩක් දවසට අපි මේ ෂොප් එකට එනවා. මාළු වර්ග මොනවද තියෙන්නේ කියලා තමයි අපි මේ බලන්නේ. ගොඩක් දුරට ඕන කරන දේවල් දැන් අපි අරගෙන ඉවරයි. දැන් ඉතින් අපි යන්න හදන්නේ. ඉස්සරහට එන්නේ ජපානයේ ලස්සනම කාලයක් සකුරා කාලය. මම නම් ඇත්තටම ගොඩාක් ස්ප්‍රින් එකට තමයි කැමති ජපානයේ. ඔන්න බලන්නකෝ ඉතින් මෙතන ඇවිල්ලත් අයියටයි නංගිටයි ඉන්න බෑ එක විදිහකට. මෙතනත් ඉතින් සෙල්ලම් කර කර තමයි අයියයි නංගි ඉන්නේ. ඔය පේනවනේ ඉතින් ඉඳගෙන ඉන්න කිව්වහම ඉතින් ඉන්නේ නෑ කොහාට හරි යනවා. ඊට පස්සේ ඔන්න අපි ඕඩර් කරපු කෑම ටිකත් ආවා. අපි දැන් මේ ටික කාලා ඊට පස්සේ තව බඩු වගේක් ගන්න තියෙනවා. දැන් මේතෙන්ට යන ගමන් ඉන්නේ. දැන් මේ අපිට ගෙදරට ඕන කරන ෂැම්පූ කන්ඩිෂනර් ඔය බොඩි ක්‍රීම් වගේ දේවල් ගන්න අපි ගොඩක් වෙලාවට එන්නේ මෙතනට තමයි. සාමාන්‍යයෙන් අපි අර ටිකක් ස්ටොක් එක වැඩිපුර ගෙනිහිල්ලා තියාගන්නවා. එතකොට ටිකක් ගොඩ කාලෙකට ඇති ඒ දේවල්. අපි දැන් ආපහු ගෙදර යන ගමන් ඉන්නේ. ඔන්න දැන් ගෙදර ඇවිල්ලා මං ගත්තේ මොනවද කියලා තමයි ඔයාලට මේ පෙන්නන්නේ. දැන් ඔයාලා සමහර විට හිතනවත් ඇති මොකද මෙච්චර මේ ප්‍රමාණයක් ගන්න එකපාර කියලා. ඇත්තටම මෙහෙම එකපාර අර බඩු ගොඩක් ගෙනල්ලා තියාගත්තාම ආයි මේ සෑහෙන කාලයකට යන්න ඕන වෙන්නේ නැහැ. සැරින් සැරේ අර යන්න කරදරයිනේ. ඉතින් මෙහෙම එකපාර ගෙනල්ලා තියාගත්තාම හරිම ලේසි ඉතින්. මේ තමා අපි සුපර් මාකට් එකට ගිහිල්ලා ගත්ත බඩු ටික. අද හස්බන්ඩ්ට සෙනසුරාදා නිමාඩු තිබ්බ හින්දා තමයි ඉතින් මේ කඩේට ගියේ. නැත්තම් ඉතින් අපි ඉරිදට ඔක්කොම ග්‍රොසරි shopping බඩු ටික අරගෙන එනවා. දැන් තව මෙතන අඩුපාඩු වගේකුත් තියෙනවා. ඒ ටික ගන්න ඉරිදා යනවා. ගොඩාක් දවස්වලට ඉතින් ඉරිදා දවසට තමා හැමදේම අරගෙන එන්නේ. මොකද සෙනසුරාදාට ගොඩක් දවස්වලට හස්බන්ඩ් වැඩ. ඊට පස්සේ මස් මාළු එහෙම ගෙනල්ලා ඒවා හැම මම සාමාන්‍යයෙන් ඩීප් ෂෙල් එකට දාන්නේ නැහැ. මේ දේවල් කපලා ඊට පස්සේ අපිට එකපාරකට උයන්න ඕන කරන ප්‍රමාණය වෙන් කරලා අර
සිප්ලොක් බෑග් වලට දාලා තමා මම මේ තියාගන්නේ. එතකොට උයන්න ගන්න වෙලාවට හරිම ලේසි. අපිට ඉක්මනට උයා ගන්න පුළුවන්. අලු කූරියයි චිකන් ටිකයි ඔක්කොම මම කපලා හොඳට සෝදලා වතුර බේරෙනකන් තියලා ඊට පස්සේ සිප්ලොක් බෑග් වලට දාලා ඕන කරන ප්‍රමාණ වෙන් කරලා පැක් හදලා ඩීප් ෆ්‍රීසර් එකට දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ අපේ දකින්නේ ඉරිදා දවස. ඔන්න ඉරිදා අපි උදේ වරුවේ ගෙදර අස් කරන්න තිබ්බා. ඇත්තටම චුට්ටක් දවල් වෙනකම්ම ගෙදර අස් කරා අපි. ඒ අස් කරලා ඉවර වෙලා ඔන්න ඉතින් උයන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ අපි මුලින්ම කෑම කාලා ඉන්න කියලා හිතුවා. දැන් ඔන්න කන්න ඇවිල්ලා ඉන්නේ අපි. කෑම කාලා ඉවර වෙලා දැන් ඔන්න අපේ බබාලා දෙන්නට ඕන කරන බඩු ගන්න ඇවිල්ලා ඉන්නේ. එයාලගේ කිරි පිටි පැම්පර්ස් වගේ දේවල් ගොඩක් වෙලාවට මම ගන්නෙ මේ ෂොප් එකෙන්. කිරි පැම්පර්ස් වගේ දේවල් නම් සාමාන්‍යයෙන් මාසෙකට මැති වෙන්න ගෙනියනවා. ගොඩක් දේවල් මොකද සැරින් සැරේ ඇවිල්ලා එහෙම ගන්න කරදර නිසා මෙහෙම ගෙනිච්චාම එකපාර හරිම ලේසි. සමහර වෙලාවට සමහර දේවල් මදි වුණාම ඉතින් අතරමැද ඇවිල්ලා ගන්න වෙලාවලුත් තියෙනවා. දැන් ඔන්න ඊට පස්සේ මේ දෙන්නව ටිකක් සෙල්ලම් කරන්න එක්කන් ආවා. ඒ වගේම මෙන්න මෙතන මේ පෙට් ෂොප් එකක් තියෙනවා. ඒකටත් දැන් ඔන්න මේ දෙන්න ගියා. මේ චූටි බූස් පැටව වලු පැටව ඉන්නවා බලන්න ඕනි කියලා. අන්න බලන්න ඉතින් හරිම කියුට් ඉතින් මෙයාලා. අපේ දෙන්න හරිම ආසයි සත්තුන්ට. දෙන්න හොඳට බලාගෙන ඉන්නවා. ඔන්න අපි දැන් මේ දෙන්නව සෙල්ලම් කරන තැනට එක්කරගෙන ආවා. දැන් ඉතින් අයියගේ නංගිගේ සෙල්ලම ඉවරයක් නැහැ. මේ දෙන්න සෑහෙන වෙලාවක් සෙල්ලම් කරා මෙතෙන්ට වෙලා. මේ දෙන්න ඉතින් ටිකක් සෙල්ලම් කරන්න දාලා ඊට පස්සේ ගෙදරට ඕන කරන අනිත් ග්‍රොසරි බඩු ටිකයි බබාලගේ බඩු ටිකයි අරගෙන ගෙදරට ආවා. ඉතින් මේ විදිහට තමා අපේ වීකෙන්ඩ් එක ගත වුණේ. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.